ගහන වගේ ඉන්නේ. ඔය ගහපන් ඕනේ. ගහනවා මට ගහවා. දෙකකින් පාන්. මං ගහන්නේ නැහැ. ගහුවා. ඒ මානුවා අටරති. ඔයා අඳුරන්නේ කොහොමද මේ කට්ටිය? මේ දැකලා තියෙනවනේ. මේ කට්ටිය දෙහිවල. දෙහිවල තියෙන්නේ ඇඹුල්නේ. ඇටක් තියෙන්නේ. ඇයි රේණු? රේණු මල් මිටියේ රේණු තියෙනවා. අම්මපා. ඔයා කියන්නේ මේ නෑ මේ රීලාව. අපෝ එහෙනම් ගඳ ගහ විරීලාව නම් හොද ගන්න ගියමු. නෑ. ඔයා කතා කරේම කටද? මම කතා කරේ නැති යකෙකුට හැබැයි. එහෙනම් ඔයා කොහේ කතා කරන්නේ? යකෝ කියලා. එහෙනම් මේ යකෝ අන්න. හරි. දැක මූ වගේ පාදරයක් එක්ක කරපු වැඩවල හැටියට පාරක් කරම්මුණ යන්න බෑ. පාර කරමුණ යන නෙවෙයි මූ කරපුවට මූණ අරන් පාර යන බරුව ඉන්නේ. අපෝ ඩීකි මහත්තයා වගේ වෙනවා තාම පොඩ්ඩෙම. ඒක හරි. මේ ආයත දරුවන්. යකෝ යකෝ. ඇයි බෝලෝ. අයි බෝ. ගුදිත ගුදා. කොටිත ගත්තා. ආම. පරේ. පරි. හැබැයි අද මගේ ආවුදේ නෑ පොඩ හිටහන්. ආවුදේ යන්න බා. පොඩ හිටහන් ආවුදේ දින්න හදලා ගන්නකම්. දැන් මේක හුස්මයි. පැට්‍රල් ටික ගහගෙන යෝකට. පෙට්‍රල් ගහනවල මුට කොහොමද? හැබැයි යකත් එනකොට හරියන්නේ නැහැ හොඳේ. එනකොට හරියන්නේ නැහැ පරේ අද තමයි එක්කෝ යකා මොනවද යක ගත්තා? එක්කෝ යකා. වරේ වරෙන්. එක්ක යකාද එක්ක යකා. වරෙන්. දෙකම යකා. දෙකම යකා. වරෙන්. නෑ වරේ. අන්දියව. කන්දික. වරෙන්. ඔන්න මං ගහුවා. වරෙන් වඩුවා. මං ගහන්නේ නැහැ මං. ගහන්නේ නැහැ. ඔන්න මං ගහුවා. මං මං ගහන්නේ නැහැ. ඔන්න ගැහුවා. ඔන්න ගැහුවා. ඔන්න ගහන්නේ හදන්නේ. ගහන වගේ ඉන්නේ. ඔය ගහපන් ඕනේ. ගහනවා මට ගහුවා. අරමුකෝ. ඉකේ. ඕබයි යකාගේ කෙලිය. කාට එළියන්නේ. අරමකෝ. කෝපි බීලා බඩ වේරුන. එහෙනම් ගිල බිම අරුල් පෙත්තා. ඒයි. ඒ නෙමෙයි. මොකද? යකෝ. මොකෝ? අපි දැක මේ යකා එනකොට මොකක් හරි වනවනගෙන යවතේ. යකාගේ බලාපොරොත්තු වුණා යනකොට ගෙනියන්න තමයි. අද හරියන්නේ නැහැ. අදාරියන්නේ. හරියන්නත් එපා මං කියනවා. මොකද? අපි අහන්නේ එක නෙමෙයි. මේ යකා මේ රංගබලට එනකොට අතේගෙන ආව බඩුව. අතේ ගෙනාවු බඩුව අපි අහන්නේ. අතේ ගෙනාවු බඩුව මෙන්න නේ. අනිත් එක අරකේ. අරකේ. මේකේ මේක. අරක අරක මේක අරක මෙන්න බලම මෙන්න මේකෙත් නෑ. මොකද්ද බං ඒ කොටේ? මේ උපංගේ කොට. ඒයි. අයි ඔගේ පංගේ කොටෙන් අපිට වැඩක් නැහැ. ගනින් මෙහාට දෙකම එකතු කරලා. දෙකම. ඔව්. ඒ කාගෙද මම මේ 17 බුදු වෙන පාන්දර හම්බෙච්ච පිත්තල කරවලා. ඒ බං කඩොල් පාණ්ඩියෝ ගනින් දෙකම එකතු කරලා. පොඩ්ඩක් ඒකට පොඩ්ඩක් මම කියනවා හොඳයි. අරමකෝ. නෑ නෑ නේද? නෑ අම්මපා නෑ හොඳයි. ඔට්ටුවක් අල්ල වෙන. අල්ලමු. යකා බලමු අපි ඒ විදිහට ඉස්සරහට. බලමු යකා ඒ මොනවා විදිහට. කියන්නේ යකාට ඉස්සරහට නෙබෑ. හොඳයි ඔට්ටු යකාට එන්න බෑ අපිට. ඒවි එහෙනම්. ඔන්න බලාපන් යකා එන ඒම විතරක් නේ. බලමු. ඔන්න එනවා. එන්නයි හදන්නේ. ඔන්න පුතාලා යකා එනවා. ඕ. යකා එනකොට තියන්න ඕනේ. ඕ. ඔන්න කොබන්. එනවා. එනේ කොට නෑනේ. ඔන්න කෝ. ගෑමයි ටික දුවන්න ඕනේ. ඔන්නනේ. දෙකකින් පාන්. මූට අනප්පරේද? ඇයි බං? අයි බං. ඔය විදිහට පතර බලයක්. පතර බලෙන් බලන්න. යන්න. බලමු නායිස් කියලා. හොඳයි. අයි. පහත්යන් බලන්න. පහත්යන් කාපු බලන්න. දෙක පාල කරලා පාත්තේ. කකුල් දෙක පල් කරලා. ඔව්. ඉතින් පුතේ පාත්තේ වගේ. ඔන්න බලන්න හොඳයි. ඔන්න. අම්මපා හැරියම් බලන්න. හැරියම්. කොහෙද?
වටයක් ඇරියම් බලන්න. ඩික්කේ දාන්න ඉස්සරහට. අන්න හරි ටිකේ ගනින් පොගේ ඉස්සරහට. වාහනේ ආවේ. අරල්ලත් එක්ක අත්තේ. කැරල්ල. ඔව්. අර මොකෝ? මේ මොකද? අපේ ගෙදර එක්කෙනා කීට එක ගත්ත ආදුන මී. ආපෝ. ඔය අරලකට කෑන් ගානවා. ඔය මීයන මෙහා දින්න එපා. මීය ගන්නද යතුරු ගන්නද? නෑ මීය එපා යතුරු විතර ගනින්කෝ. කොට කීට එක කාමරේට ගිහම බෙදන්න. ආපෝ ඕක අපි දැකලා තියෙන ඇති වෙන්නේ දැන්. වෙන්න බඩු. අන්න යතුරු. දම බලන්න. ගුලේ. ඕනේ එක දාපන් දාන එක. ගොඩක් කාලෙකින් ජැම්බෙක්. මට පේනවා කොහොමද යකා කතා කරන්න බෑ. ඔන්න ජැම්බ. බෑ පීන්නට බොල් වෙලා. කොටද වා. බැදුනා දැන් හරවම් බලන්න. ඒ මොකද වන් කරේ? චිර්. ඈ? චිර්. ඔය ආකාර චිර්. මගදී දාන්න ඕනේ නෑනේ. මගදී දාන්න ඕනේ නෑලු. ඔව් මගදී දාන්න ඕනේ. පොඩ්ඩක් මේක කපන්න ඕනේ. ඒ මොකෝ? අන්න හුක්කලම. ආයෙ කපන්නේ කොහොමද? උඩින් දැව්වේ. මගදී කපන්න ඕනේ නෑනේ. නෑ මගදී කපන්න බෑ ඉතින් දැන්. අපේ පරාපරාවකට මගේ කැපුවේ නෑ කපුවා හරියක් කැපුවේ. ඕ කැපුවා වැඩි ජෝති. බාගෙට කපන්න අපේ පරාපරාවනේ. ඒ උනාට අත කපන්න ඕන බාගෙට. ඔන්න උඹනවට කරන්නේ. මං හො කියන්න. ඕ පුතා. අර කොහෙද බං ඔය ඔය මේ ගහලා තින්නේ. මේ ගහලා තියෙන හොඳේ උත්තරීතර පාර්ලිමේන්තුවේ. හැබැයි මේ පාර විසිරෙව්වත් නෑ ඉවරයි මහත්තයෝ. විසිරුවොත් නම් මේ රටක ඉඳලා එහෙම නෙමෙයි. දැන් ඉතින් පාර්ලිමේන්තුවේ 3න් 1ද 3න් 2ද වෙන්නන්න ඕනේ. එකත් එපා දෙකත් එපා අපට. ඇයි? ඔය ගහපු ගණන් ඇදලා එළියට. මේ දැන් මේක බලන්න ඕනේ කාටද? බලන්න නම් ඕනේදී අපිට තමයි. එහෙනම් දෙකම නවල අදපන් කටින්. බල්ලෙකුට ගියාපන් බල්ලෙකුට. ගණන් ඔබ ගැහුවනම්. ගුරුරාතේ මොකෝ? ඔය පොඩි අය ඉන්න නම් එන්න කියලා පාන් කන පරිප්පු දෙන්න. ඔය ජරා ගන්න පොඩි ආව නේ අපි ගාව. ගහපු එක උඹ ගණන් ඇදලා කොහමද? බලකටු කාලා. ගහපු ගමන්ම උණ කටුවක් ආවේ දැන්. ගුරුරාතේ මොකද? අnder පැත්තරා කිව්වන ගලවලා දෙන්න. ඒ පැත්තේ නෑ ඔය ගලවන්න කවුරුවත්. මෙන්න පොඩි. අපෝ අන්න. එහෙම අපි අහන්න ඕන ඕක නම. අපි අහන්නේ ඔක තමයි. මේකද දැක්කම නළුල්ලෙල්ල නැත්ත බලපන්. අපේ වාණි හයිය ඒක මචං. මෙන්න බඩු. මොකද්ද? මේ දෑකැත්ත වගේ කෙලි. ඇයි? දෑකැත්ත කොහෙද මං කෙලින්? මේ තියෙන බලපන්. එහෙම නෙවෙයි දෑකැත්ත වගේ ඇද වෙච්ච පැත්ත. මේ පැත්තෙන් අදලා පල්ලා. මොකෝ චක් ගෑවේ ටයිප් ගෙවුවද යකා? ලේලි. ලේලි නෙවෙයි නැන්දම්ම. එහෙම නෙවෙයි ලේරීරි. ඔව්. අන්න අපි අහන්නේ මේ ලේරීරු රාබුණ යක්ෂයාගේ රටේ තුටි කියන නම. මගේද? හ්ම්. පාලා කටා, බෝකු කටා, සිප්පි කටා, ගෝල් පීච් කටා. ඒතර ඔබගේ කුප්පිකට වගේ දිනකට. ඉතින් හාමිනේ යමක්කම හොයාගෙන එනකොට අන්න මගේ රතුලප්පු එනෝ. රතුවප්පු ඒකට ටික එහෙමනේ අපි අහන්නේ ඇත්ත හැබෑවට. සිත ලයිවර් දෙන්නේ මලදුරු ගිරියානේ මලන්දනා මර්මයක තරීරිය සෙන්කේ ළමන පලාගෙන පන්නේත් මං ඔව් මෙසේ සත්පාරයක් උපා සිද්ධ රීරියක් යකෙනම උඹද මම අහන්නකොට මේ හරන්ට ගැහුවා. ඒකට ඔබගේ නහයට කෙලින් බලමු බලපන්. කොහොමද දිලාව? කුරුනාතේ ඇයි? අමුණනෝ. අමුණන්න ආයෙත් කියන මේ ඉදිකටුවක් නැහැ. එහෙමනේ අඳුරනෝ. කොහොම අඳුරන්නේ? මේ මං අර බෝරත් එක්ක මගේ බාල කෙල්ල. කොහෙද බං? කොරජ් උඩ මගේ බාල කෙල්ලේ මෙහෙ. එහෙමනේ මේ අපේ ආතුරයෝ. මේ ආතුරයෝ අපේ. මේ ඉන්නේ බෝරත් එක්ක මගේ කෙල්ල. ආජ්ජේ කොහෙද බං? බ්ලොග් කෙල්ලෙක් මෙහෙ. ඒකනේ අඳුරන්නේ. ඒක නෙමේ. ඔබ අපි අහන්නේ කොහොම මේ කට්ටිය අඳුරන්නේ? අපි අහන්න ඔබ කරපු ලෙඩ. පෙරහන්දා ගාමේ මෙන්න මුන් දාව පුටුවක් ගත්ත කාවා. හරියට හරි. ඒක තමයි අපි රොන්ට කේ වාඩි වෙන පුටුවක් අත්තේ උන්නේ නැත්තේ. එහෙමනේ මේ යෝදයෝ පුටුවක් ගත්තා. කාවා. කාලා. මට හුටක් දුන්නේ. අම්මපා. දුන්නේ. ඉතින් ඔබ මොකද? ඒ පාරේ ඉඳි හොදේ. ඔව්. ඉතින් ඉඳන් තමෝනේ. ආන්න අපි අහන්නේ දයින් කරපුවා තමයි. ඔව්. ඔයගේ ලෙඩු ඉහේ කැට්ටොක්ද. ඉහේ කස්තුවක් පුදින කැලේ තමයි එහෙමනේ ඉහේ කක්කුම් ගතිය තියෙනවා. දනේ ඉන්නේ මුල්ද. තියෙනවා ඉදිමුන් තියෙනවා. අන්ලේ මාල් කිමාල. ඒවත් තියෙනවා. ඒව තමයි පොඩි. ආන්නේ කොහොමද කරගෙන යන අපි දෙනවා පිටේන මාලාවක්. කැප කරලා කැමැත්ත කරලා. සිතයි මාස්ටර් දේශින් වල දොර ක්‍රියාවට වන්නා. ඉතා ප්‍රමේශර විසුණුනාතේ සමුප්පංගනවන්නා සිද්ධ මරුරියක් යක්ෂණි දිව්‍යඥාන දිවිදේතනෝ සුභවංශලාගේ නාමයට මේ පංචවර්ණ දොරිනා කපකරාති පික්ෂණ මිනිහ ආතුරන්ට වන්දි පන්දිනා වූ රවිචන්ද්‍ර කුජකුද ගුරු ශුක්‍ර શનિ රාහු කේතු ග්‍රහින් කියන වහන්ත රවිචන්ද්‍ර කුජකුද ගුරු ශුක්‍ර શનિ රාහු ආයිතෝ शनि राहु केतु नवग्रहाय नमः वंदनाय प्रभुनिन्ना सिद्धो भांधकारवत्
අද මේ වේලේ පටන් එක් වෙනුවත් දෙවෙනුවත් තුන් වෙනුවත් නිවාරණයි තීන්දුවයි පුද කැපයි ලෙඩ හොඳයි කියලා හිතාගෙන දෙන්න. තීරුවකින් ලෙඩ